හරියට වෙන්නේ හයිවේ එක්සිට් එක යට. මෙන්න මේක අයිටම් ටිකක් විකුණනවා. මේක සිමෙන්තියෙන් දාන්නේ ඇයි? උණුවන්නයි කැරට්. මේක උණුවෙන් කෑවා නම් තමයි මරු පොඩක් නිවිලා දැන් නේද? කාලා බලමු කොහොමද කියලා. රැස්සක් පටන් ගත්තා. රෝල්ස් එකකුත් ගමු. කොල්ලෝ දෙන්නේ ගියා බයික් එකේ මෙතනින් කඩාගෙන ලස්සන ට්‍රේල් බයික් දෙයක්. hello guys, good evening. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම ඉන්නේ කැරෑවි. මම කරන්දිනේ පැත්තට යන ගමන්, ඒ කියන්නේ කුරුඳුගහ එක්සිට් එක පැත්තට යන ගමන්. ඔයාලට මතක ඇති කලින් මම අපේ ගම් උතුර තියෙන දවස්වල අවතැන් වෙච්ච කට්ටියට කෑම අරගෙන ගියා. එක දවසක් මං එනකොට හවස 4 විතර වුණා. කෑම බෙදලා නුරට ගිහිල්ලා ඉද්දි ඉතින් කරන්දිනේ කුරුඳුගහ එක්සිට් එකෙන් දැම්මට පස්සේ එතන පාලමක් තියෙනවනේ. මම දැක්ක ඒ පාලමයට අංකල් කෙනෙක් නාන් රොටි ඉගෙනනවා. ඉතින් නාන් රොටි කාලා තියෙන්නේ මම ගෝල් ෆේස් එකෙන් විතරයි මේ පැත්තට ඇවිල්ලා කෑවේ නෑ. ඒ නාන් එක මං කියන්නේ අර ගාලික් නාන්, අර ඉන්දියන් බටර් නාන් ඒක නෙවෙයි. අර තව නිකන් පණ නැති රොටියක් වගේ තියෙන ගෝල් ෆේස් එකේ තියෙන්නේ. අර චට්නියක් කියමු, පේස්ට් එකක් කියමු දාලා ලුණු දාලා කන්න දෙන්නේ. අන්න ඒක. මම යන ගමන් මෙතන පොඩ්ඩක් නැවතුණා පාලමුඩ. මෙතන තියෙනවා පොඩි ඇලපාරක්. හැබැයි ලස්සනයි මෙතන. වෙල් යායක් තියෙන්නේ. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන කරන්ට් වයර් ටික නේ. මෙතන කංකුන් තියෙනවා, හීම්බෝ විඩිය තියෙනවා, වෙල් අනෝදා තියෙනවා, දෙහි තියෙනවා, ඔක්කොම බෙහෙත් බඩු ටික තියෙනවා. එනයි ඉතින් අපි යන් කරන්දිනේ පැත්තට. කුරුඳුගහ එක්සිට් එක පැත්තට. මම දැන් ඉන්නේ කුරුඳුගහ එක්සිට් එක ගාව ඉඳන් මීටර් 100ක විතර දුරින්. මේ පැත්තේ පට්ට වයිබ් එකක් තියෙන්නේ. මම දැන් එනකොට බලාගෙන ආවේ මාර ෂොප් ටිකක් තියෙන අර පොඩි පොඩි කඩවල්, පෙට්ටි කඩවල් පට්ට ලස්සනයි. මෙතන ලොකු පිට්ටනියක් තියෙනවා. මෙතන කන්දක් තියෙනවා. මම දැන් හරියට වෙන්නේ හයිවේ එක්සිට් එක යට. මාමාද නැහැ. අර තමයි මාමා ඉන්නේ. මේ දවස් ටිකේ වැස්ස නිසා නැද්ද දන්නේ නැහැ. මං එනකොට මගදී දැක්ක හරියටම කොහෙද දන්නේ නැහැ. මං හිතන්නේ කරන්දිනේ වෙන්න ඕන. ඒ වගේම රොටි විකුණන ෂොප් එකක් තියෙනවා. ඒ මොනොත් අපි ඒකට යන්න. ඒකෙන් ගිහිල්ලා කමු. ගයිස් ඉතින් මෙන්න මෙතන තමයි මේ මාමා හිටියේ. මේ පැත්තේ හයිවේ එකේ එක්සිට් එක ගාව. ඉතින් අද ඉන්නවා අයියා කෙනෙක්. මෙන්න මේක අයිටම් ටිකක් විකුණනවා. මේක සිමෙන්තියෙන් දාන්නේ ඇයි? සිමෙන්ති. අයියාගේ නම මොකද්ද? ජනක. ජනක අයියා මෙහෙද කිව්වා? බටපොළ. බටපොළ. මේක සිමෙන්තියෙන් හදන්නේ කෑලි 4ක් 900යි. 900යි. ඒක හොඳට බරට තියෙනවා, ලස්සනට තියෙනවා. අයියා ඉන්නවා හැමදාම මේ පාලමයට. ඔන්න આવොත් ගන්න මාත් අද ගන්නවා. මම දෙන අයියා සෙට් එක ගන්න. මාමා හිටියේ මෙතන. බඩු තියෙනව නේද? මෙන්න මේ සෙට් එකම 1 2 3 4යි. මේ හතරම 900යි. අයියේ මොකුත් හිතන්න එපා. මේ මට යාළුවෙක් වටලප්පන් එකක් දුන්නා. කනවද අයියා අරගෙන? ඈ? වීඩියෝ එකට දෙනව නෙවෙයි හොඳේ. නෑ නෑ. ෆ්‍රෙන්ඩ්ෂිප් එකට දෙන්නේ ඈ. මේ ඔන්න මීලා ප්‍රමෝද් ඔයාලගේ වටලප්පන් එක දෙනවා මම අයියට. ටැග්ගෙන් ටැග් උතුම් ටැග් කියලා. බොරු කියලා දෙන්න ඕනේ නෑනේ. මට දුන්නේ මගේ යාළුවෙක්. අයියේ මොන කෑලි හතර දෙන්නේ? මේක මල් එක, පැන් එක, අඳුන් කුරු පහන්. පහන්. ඔය හතරම රුපියල් 900යි. ඔන්න කුරුඳුගහ පැත්තට ආවොත් කුරුඳුගහ පැත්තෙන් ඉතින් ඔයාලා අනිවාර්යෙන් හයිවේ එක යනවනේ. ඇවිල්ලා පොඩ්ඩක් බලලා ගන්න. හරි ලාභයි මේක. අයිටම් එක. කෑලි හතරක්. ඔය වටලප්පන් එක අම්බලන් වල වටලප්පන් එක. එහෙනම් අපි යන් රොටි කඩේ හොයාගෙන. අයියා ගිහිල්ලා එන්නම්. ජය වේවා හොඳේ. බුස්සරණයි. මම ඉන්නේ දැන් කරන්දිනේ ටවුන් එකේ. මට හම්බුණා අර කඩේ. හරියටම ටවුන් එකේ තියෙන්නේ. අයියා දෙන්න නාන් රොටියක් සුපිරි. කොහොමද ඉතින්? වීඩියෝ කරාට කමක් නැහැ නේද? එලකිරි. ඉතින් මම ගියේ හයිවේ එක්සිට් එක ගාවට. මම දන්නේ නැහැ මෙතන තියෙනවා කියලා. මේ පැත්තට ගිහිල්ලා එතන මාමා නැහැ. පාර ආවා ආයි අරගෙන ආම්බෙන් තමයි ආව දැක්කේ. මොනවද අයියේ ඒකට දාලා තියෙන්නේ? උණුවන්නයි කැරට්. කැරට් මුරුවන්නයි. ආ. ෂා මේවයිනේ. පාම් පිටි වලින් හදන්නේ? නෑ රොටි පිටි. රොටි පිටි වලින්. සර අඩුවෙන් දානද වැඩියෙන් දානද? අඩුවෙන් දාමු ටිකක්. ඒ චට්නි එකක්ද? නෑ මේ දෙක දාලා පුනිසු දාලා දෙනවා. මිනිස්සු කෑලි ගම්බිලි කුරු සෝස් ටිකක්. දාන්න සෝස් ටිකක්. ඔයා දාන විදියට දාන්න. කොහොමද දෙන්නේ? දැන් කනවද? ඕ කන්න. මේම කන්නේ නේ. ඔව් මේම අරගන්න අම්මා. මේක උණුවෙන් කෑවා නම් තමයි මරු පොඩක් නිවිලා දැන් නේද? මේක ලොකුයි රොටිය. කුරු වෙන්න දාලා තිනවා. එතකොට
දාලා තියෙනවා කැරට්. කාලා බලමු කොහොමද කියලා. මේක කනනේ මෙච්චර දුර ආවේ. මාරු ඈ. මේ වයි හැමදාම හදනවද හදලා තියාගන්නවද? නෑ නෑ හැමදාම හදනවා. මේ මේගොල්ලෝ දාලා තියෙන අර කූනිස්සෝ චට්නි එක සෝස් එක ඒක මාරු සරයි. පොඩ්ඩක් ගත්ත මේක හොඳයි. මේ තමයි කරන්දියේ ලස්සන ටවුන් එක. අයියා හැමදාම ඉන්නවද මෙතන? හැමදාම කියන්නේ ඇයි දවසල පොඩ්ඩක් අමාරු දවස් තුනක් ආවේ නෑ. මේ රොටියක් කීයදයි වෙන්නේ? 100යි. හැබැයි මේ රොටිය ලොකුයි. මං කාලා තියෙන රොටිය වලට වඩා. කොහෙන්ද කලින් කලින් කාලා තිනවා මේ ගෝල් බේස් එකෙන් කාලා තිනවා. මේක අම්බලන්කොට අඩුයි මේ. ඒක ගණන් අඩුයි. ගණන් වැඩි. ඔව් මට මතක නෑ දැන්. 150ක් විතර වෙනවා. දැන් අපි යම් ප්ලේන් ටිකක් හොයාගෙන. ප්ලේන් ටිකක් ගහන්න පුළුවන් සීපත් තියනවා මේ. මං ආසාර පොඩි කඩවල වලට. පොඩි කඩවල. ඔව්. කුඹුරක් කරේ මේ ගාව. හරියයි බොහොම ස්තුතියි. ජයවා. මොකද ඒ නම? මගේ නම අනිත් කියන්නේ. ඔන්න ආවොත් කරන්දිනේ පැත්තේ රොටියක් කාලා යන්න සුපිරි. සරල රස නියමයි යා. ගිල්ලේ නම් එන. ජයවා. හරි. රැස්සක් පටන් ගත්තා. දන්නේම නෑ මම කරන්දිනේ ඉඳලා අම්බලන්ගොඩටම ආවා. දැන් ඉන්නේ වතුගිතර. වතුගිතර පහ වුණා. කන්දේකොට හරි. දෙක බොන්න තැනක් හොයවා ආවේ හම්බුනේ නෑ. රැස්ස පහ වුණා. අපි කොමාරි වටයක් ගිහලා ඕන නැන්දා හොයාගෙන ආවායි. නැන්දාගේ කඩේට. චා. පොඩි වැස්සකුත් යනවා නේද නැන්දේ? අතයි මරු මේ වෙලාවට. මොනවද කන්න කියලා හිතා ගන්න බැරි නැන්දා කඩේට ආවම. ඉතින් කොහොමද ජීවිතේ? වැස්සේ ඉන්නව නේද ආතල් එකේ? තෝසේ තියෙනවා. තෝස් එකක් දෙන්න බලන්න. සමන් තෝසයක් කම අපි තෝසයක් කෑවේ නෑ. ඇතුළට මොනවද දාලා දෙනව නැන්දේ? කොච්චි සම්බන්ධ. ඒක මරුනේ. ඉතින් ඔන්න ඔයාලා අපේ කලින් වීඩියෝ බලලා තියෙනවා නම් නැන්දා කඩේ දන්නවා. අපේ ගමේ නැන්දා. කට්ටියලි ගාව තියන්නේ. පාර අතරම බීච් එක ඉස්සලා. මේ බිල්ඩින් එක ගාව. කොහොමද වැස් වෙලාවට මේ වගේ මොනවා හරි කාලා මෙතනින් ප්ලේන් ටිකක් බොනකොට තියලා ආතල් එක නේද? සමහරවිට මට බයිනවා. බෑමදාම කඩවල හොයාගෙන ගිහලා වඩේ කනවා. මේ ජීවිතේ අපිට තිබුණ නෑනේ. අපි රටනේ හිටියේ ගොඩක් කල්. අමුදාවේ හිටියා. රටේ හිටියා. දැන් තමයි ඇත්තටම මම ජීවිතේ ආතල්ලේ ගන්නෙ. බයික් එක ගන්නවා අර යනවා. ඔව්. අර යනවා මේ යනවා. රෝල්ස් එකකුත් කමු. ඔව් ඉතින්. නැන්දගේ කෑම කෑවොත් ඉතින් ආයෙ හොයාගෙන එනවා. දැන් ඉවරයි නේද? වෙලාසනේ එනවනේ මෙතනට. රෝල්ස් එකකුත් කමු. දෙරත් දෙනවා මැකරෝනි නූඩල්ස් බට්ටේ උදිනවා. එන උදේට එන්න මොනවා හරි කාලා යන්න. හොඳ පිළිගැනීමක්. අපි ආව ගයිස් ගෙදර තේකුත් බීලා. එහෙනම් වීඩියෝ එක ඉවර කරනවා අම්මට තෑග්ග දෙමු දෙනවා. මේ මෙයා බයික් එක නැගලා. හොඳයි. මොනවා කාලා ඉඳලා අයියෝ. ඉවරයි මගේ ඇඳුම ඉවරයි. බයික් එකේ එක්ක යන්න පුළුවන් නම් මරු හැබැයි. ඇති බයින්. බයින් දැන් ඇති. අම්මෝ. බයි.
අම්මට පොඩි තෑග්ගක් ගෙනාව බලන්න හොඳයිද කියලා. කන දෙයක් නෙවෙයි යන්නේ. කෝ එන. එල්ලෙන්න බෑග්. බලන්න මේක හොඳයිද කියලා. කෑමනේ? නෑ කෑම නෙවෙයි. බලන්නකො මොනවද තියෙන්නේ කියලා ඔගේ. නේ මෙයාට. පේනවනේ මේ මන්න. බලන්නකො කරලා මෙතන තියලා. පහනයි හනුන් කුරු ගහන එකයි බලන්නකො හොඳයිද කියලා ඔක එළියට අරගෙන තත්ත්වේ ක්වොලිටි එක හොඳයි. ඉන්න මේ පැන් තියෙන එක නේ. ඔව්. මේ සෙට් එකම කීයක් දන්නවද? මම හිතන්නේ කීයක් විතර කියලාද? ඔය හඳුන් කුරු ඕකට වැලි ටිකක් දාලා හඳුන් කුරු ගහන දින. ඊට දිනවද කියන්නේ? එකක් තියෙනවා. ඔව්. එයිල මල්ද? මල්. මේ සෙට් එක 2000 පනලා. 2000 පැනලා ඔක? ඔව්. ෂුවර්ද? ඔව්. නෑ රුපියල් 900යි. සෙට් එකම. නාගයි. තරම් දෙනින් ගෙනාවේ. කොහොමද? යාට පින් සිද්ධ වෙනවා. පානක් තියෙන සැරේට ඔයාලට පින් සිද්ධ වෙනවා මුටි. එහෙනම් guys bye bye ආයෙත් හම්බෙමු vlog එකකින් තවත් ලස්සන ජය වේවා ඔයාලා හැමෝටම bye bye අපි ගෙදර ආවා